බෝධි පූජාවට ගිහිල්ලා මම මේ මළුවට යනවා එනවා බෝමුල් බෝපත් මට පෑගෙනවා. කවදාවත් අතු ගන්නෑ. කවි කියන විතරයි. දැන් පෑගෙනව නම් කවි කීක ඉන්නව අතු ගන්න එකනේ. අතු ගෑමනේ කුසලය. වෙయ్య වච්ච. වෙහෙර වටේ අතු ගන්න එක. වෙయ్య වච්ච. දැන් වෙయ్య වච්ච නෑ. උපාසකම්ම වච්ච කුටිය වගේ. වච්ච කුටිය කියන ලැට් එකනේ. කවි කියනවා. ඒකල බුදුහාමුදුරන්ට කියනවා සමාවදී මගේ පව් අරවනවා. බුදුරජාණන් වහන්සේට පුළුවන් උපාසකම්මගේ පව් අරවන්න. උපාසකම්ම දැනගන්න ඕන ප්‍රබල කුසල කර්මයක් කළා දුර්වල අකුසල කර්මය යටපත් කරගන්න. ඒකට තමයි මං ඔයාට ප ဋ ාණි උගන්වන්නේ. ප්‍රබල කුසල කර්මයක් බෝගහ යටති කරගන්නවා. මොකද්ද? ප ဋ ාණය සජ්ජායනා කළා. මේ ලෝක තේරුමක් දන්නේ නැති වුණත් කමක් නැහැ. ප ဋ ාණය සජ්ජායනා කරන්න. එදා ගල්ලෙනක ඉඳගෙන ගල්ලෙනේ එල්ලිලා කිරිවවුල්ලු 500ක් ප ဋ ාණ ධර්ම සජ්ජායනාව ශ්‍රවණය කරගෙන ඉඳලා එයින් මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකේ ඉපදිලා බුද්ධාන්තරයක් එදා කාශ්‍යප බුද්ධ ශාසනයේ ඉඳලා මගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙනකන් දිව්‍ය ලෝකේ සැපවින්දේ මේ ප ဋ ාණ සජ්ජායනාව අහගෙන ඉඳලා. එදා තිරිසංගත 4 අපායේ එක තැනක ඉපදුණු ඒ වවුල්ලුන්ට එහෙම වුණා නම් අපේ උපාසකම්මලා වැවිලියෝ නෙවෙයිනේ. මනුස්සයෝනේ. එසා ඕගොල්ලන්ට කොච්චර මේකේ පිහිටක් තියේවිද? තේරුණා නේද? දැන් හැබැයි මේක කියලා දීලත් කරන්නේ නැත්නම් ඒක කාගේ වැරද්දක්ද? ඒක තම තමන්ගේම වැරද්දක්. ඊට පස්සේ අපලය ආපු වෙලාවට දුවලා ගිහිල්ලා කරන්න යන්න එපා. එදාට වැඩේ වෙන්නේ. අපලේ එන්නට කලින් ඉඳලම දැන් මොකද්ද කරන්න ඕන? සතියකට වතාවක් බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා ප ဋ ාණි සජ්ජායනා කරන්න.